දැන් ඔයා බලන්න හදන භයානක වීඩියෝ ඔක්කොම වගේ පටිගත වෙලා තියෙන්නේ ඉරානය සහ ඊශ්‍රායලය අතර පැවති යුද්ධය අතරතුර. දැන් මේ වීඩියෝ එකේ පේන්නේ ටොමහෝක් ක්‍රූස් වර්ගයේ මිසයිල. මේ වීඩියෝ එක පටිගත වෙලා තිබ්බේ මුහුදේ මාළු අල්ලමින් සිටින දීවරයන් අතරේ. මේ වීඩියෝ එකේ තියෙන මිසයිල වර්ගය මොන රට විසින් මොන රටට එරෙහිව දියත් කරාද කියලා හරියටම සටහනක් නැහැ. ඔයා ජීවිතේ මීට කලින් දැකලා තිබ්බද ඉතාමත් බිහිසුණු මිසයිල අපේ අතින් අල්ලන්න පුළුවන් සීමාවේ ඉඳන් යන විදිහ? දැන් ඔයා මේ දකින්නේ හයිපර්සොනික් වර්ගයේ මිසයිල. රුසියාව විසින් තමයි ඊශ්‍රායලයට එරෙහිව මේ මිසයිල වර්ගය පාවිච්චි කරලා තියෙන්නේ. හයිපර්සොනික් මිසයිල කියලා කියන්නේ අනිත් මිසයිල වලට වඩා විනාශකාරී බව උපරිමයටම ගියපු මිසයිල වර්ගයක්. ශබ්දයේ වේගය වගේ 5 ගුණයක වේගයකින් මේ මිසයිල වර්ගය ගමන් කරනවා. අධික වේගය හින්දා මේ මිසයිල වර්ගය නවත්තන එක හරිම අමාරු වැඩක්. ඒ හේතුව හින්දා මේ මිසයිල වර්ගයේ සාර්ථකත්වය 100%කටම සමානයි. හැබැයි මොන රටේ වුණත් කොහොම පටන් ගත්තත් කිසිම ආකාරයකින් යුද්ධයක් සාමකාමී නැහැ. යුද්ධේ කවුරු පටන් ගත්තත් කවුරු අවසන් කරත් දෙපාර්ශ්වයටම ඇති වෙන්නේ අලාභ විතරයි. විනාශ වන දේපළවලට අපිට මිලක් නියම කරන්න පුළුවන් වුණාට විනාශ වන ජීවිතවලට අපිට කිසිම ආකාරයෙන් කවදාවත් මිලක් නියම කරන්න බැහැ.